රයිට්. අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ 2024 අවුරුද්දේ වෙලා තියෙන ත්‍රිකෝණමිතිය කෙටි ප්‍රශ්නේ විසඳන විදිය. හරි. අපි මුලින්ම ගාන බලමු. ඒගොල්ලෝ දීලා තියෙනවා cot θ බෙදීම 1 ධන sin θ ධන cot θ බෙදීම 1 ඍණ sin θ සමානයි 4 වාරයක් cosec 2 θ බව පෙන්වන්න කියලා කියනවා. එතකොට මේ කොටස කියනවා මෙයා බව පෙන්වන්න කියලා. ඊට පස්සේ කියනවා n9 මෙයා විසඳන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා කෙටි ප්‍රශ්නේ අහන්නේ ත්‍රිකෝණමිතියේ PO එකේ 10 වෙනි කෙටි ප්‍රශ්න විදියට. ලකුණු වශයෙන් ගත්තොත් එහෙම ලකුණු 25ක් හම්බ වෙනවා. ඒකෙදි අපෙන් අහනවා සරල සමයක් සාධනීකරණයක් අහන්න පුළුවන්. ගොඩාක්ම අහලා තියෙන්නේ සමීකරණයක් විසඳලා. ඒ කියන්නේ ත්‍රිකෝණමිතික සමීකරණයක් විසඳලා එයාගේ සාධාරණ විසඳුම අහන එකක් තමයි අහලා තියෙන්නේ. ගොඩක් පාස් පේපර් ගණන් වල 90%ක්ම වගේ. දැන් මේකෙදිත් එහෙම තමයි මේ සමීකරණ විසඳලා ත්‍රිකෝණමිතික සමීකරණ විසඳලා අපෙන් අහන්නේ විසඳන්න කියලා තමයි. ඒ කියන්නේ නොදන්න පදේ අගේ හොයන්න කියලා තමයි. ඊට අමතරව අර උඩ කොටසක් දෙනවා සරල සමයක් සාධනය කරන්න. රයිට්. අපි බලමු. මුලින්ම කියනවනේ මේක බව පෙන්වන්න කියලා. ඒක බව පෙන්වන්න කිව්වොත් අපි කරන්නේ සරල සමයක් සාධනය කරන විදිහටම එක පැත්තකින් පටන්ගෙන අනිත් පැත්ත පෙන්වන එක තමයි කරන්නේ. ඒතර අපිට තියෙනවා cot θ බෙදීම 1 ධන sin θ. ධන cot θ බෙදීම මම ගාන එකපාරක් ලියා ගන්නම්. හරි. පටන් ගන්නවා මම වම් පැත්තෙන්. පටන් ගන්න පැත්තත් තීරණය කරන්න. මම වම් පැත්ත තීරණය කරගන්නම්. මේ තෝරගන්න. හේතුව ටිකක් විශාල පද ප්‍රමාණයක් තියෙනවා සහ සුළු කිරීමක් පේන්න තියෙන පැත්තක්. ඒක නිසා ගානේ වම් පැත්තෙන් පටන් ගන්නවා. එකපාරක් ගාන ලියාගෙන ඉන්නම්. රයිට්. දැන් බලන්න ඔක හදන විදිහ. අපි ළඟ ඉන්නේ මොන පදද? ඒගොල්ලන් ඉන්නේ මොන පදද බලන්න ඕනේ. අපි ළඟ ඉන්නේ cot පදයි sin පදයි. ඒගොල්ලන් ඉන්නේ cosec පද. cosec කියලා කියන්නේ එකයට sin හරි. අපි ළඟ sin පද ඉන්නවා, එයාගේ sin පද ඉන්නවා හරි. ඊට අමතරව එයාගේ කෝණේ 2යි θ. අපි ළඟ ඉන්නේ හැම කෝණයක්ම θ ඉන්නේ. එහෙනම් මෙයා 2යි ඒ සූත්‍ර භාවිතා වෙනවා කියලා පොඩි අදහසක් එනවා. හරි. ඒ කතන්දර කොහොම වුණත් අපිට පේනවා මෙයාගේ සුළු කිරීමක්. මෙයාගේ පද කැලි දෙකක් තියෙනවා, මේගොල්ලන්ගේ එකයි තියෙන්නේ. මෙයා සුළු වෙන්න ඕනේ. ගණිතයේදී ගොඩක් වෙලාවට පොදු හරයක් ගන්න එක, පොදු පද ඉවතට ගන්නවා කියන එක නිතර භාවිතා වෙන දෙයක්. මේ පද දෙකටම අපි පොදු හරයක් ගමු. පොදු හරයක් ගන්නත් පුළුවන්. පොදු පදයක් තියෙනවා, ඒවත් එළියට අරන් ලියමු. cot θ එළියට අරන් ලියනවා. හරි. ඊට අමතරව පොදු හරයක් ගන්නවා මං. පොදු හරයක් ගත්තොත් මේකේ මොකක්ද එන්නේ? 1 ධන sin θ වාරයක් 1 ඍණ sin θ කියලා ලියන්න පුළුවන්. එකම පියවරෙන් මෙයාව සුළු කරලා ලියන්නත් පුළුවන්. මම පියවර දෙකකට කරනවා. ඊට පස්සේ මෙතනින් cot θ ඉවතට ගත්තනේ. එක තියෙන්නේ. එයා ගුණ වෙන්න ඕන කාගේද? 1 ඍණ sin θ ගේ. ඊට පස්සේ ධන cot θ ඉවතට ගත්තනේ. මෙයා ගුණ වෙන්න ඕනේ 1 ධන sin θ ගේ. හරි. දැන් අපි කැපෙන පද කපනවා. ඍණ sin θ ධන sin θ කැපෙනවා. මෙතන 1 1 2ක් වෙනවා. 1 1 2ක් වෙනවා. මෙතන ඉන්නවා cot θ පදයක්. යටින් එනවා 1 ධන sin θ වාරයක් 1 ඍණ sin θ. වර්ග දෙකක අන්තරයේ සින්න එක. එකේ වර්ගය ඍණ sin වර්ගය θ කියලා ලියන්න පුළුවන්. එකේ වර්ගය කියන්නේ එකම නිතේ. ප්‍රශ්නයක් නැහැ. 1 ඍණ sin වර්ගය θට අපිට දාන්න පුළුවන් මොකද? cos වර්ගය θ කියලා දාන්න පුළුවන්. ගාන හදාගෙන යද්දී අපි දන්න සූත්‍ර පේනවා ඇහැට හුරු ඒවා තියෙනවනේ ඒවා ආදේශ කරගෙන සුළු කරගෙන යන්න. හැකිතාක් සුළු කරන්න. එතනින් එහාට කරගන්න දෙයක් නැත්තම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි. දැන් ඉබේට සුළු වීගෙන යනවනේ. රයිට්. ඒතර එනවා 2යි cot θ බෙදීම cos වර්ගය θ කියලා එකක් එනවා. රයිට්. මෙතනින් පස්සේ නැවත බලනවා මොකද්ද කරන්න ඕනේ කියලා. cosec පද ගන්න ඕනේ. හරි. අපිට cot කියන එක්කෙනාව sin cos ඇසුරෙන් ලියා ගන්න පුළුවන් නේ. මම එයාව ලියා ගන්නවා. cot කියන එක්කෙනාව ලියනවා sin θ cos θ බෙදීම sin θ කියලා. මහ බෙදීම යටින් එනවා cos වර්ගය θ. මේ sin θ කියන එක්කෙනා පහළට පාත් වෙනවා. එතකොට 2යි cos θ බෙදීම sin θ වාරයක් cos වර්ගය θ කියලා එනවා. මේ එක cos θ අර එක cos θ එක කැපෙනවා. ගාන එනවා. ඔන්න ඔය තත්ත්වෙට. දැන් බලන්න අපිට බව පෙන්නන එකේ cosec 2යි θ තියෙන්නේ. cosec කියන්නේ එකයට sin 2යි θ නේ. මම මෙහෙම දෙයක් කරනවා බලන්න. මං අතින් දානවා දෙකක්. එයාව කැපිලා යන්න උඩටත් දෙකක් දානවා. මොකද ගානට බලපෑමක් වෙන්න බෑ අපි අතින් දාන පද නිසා. යටට දෙකක් දැම්මා, එයාව කැපිලා යන්න උඩට දෙකක් දැම්මා. දැන් ප්‍රශ්නයක් නැහැ. හරි. උඩ දෙවරක් දෙක 4යි කියලා හැදෙනවා. යටින් මොකද හැදෙන්නේ? 2යි sin θ cos θ කියලා කියන්නේ මොකද? sin 2යි θ නේද? ඒක මං චුට්ටක් හිතුවා. එතනින් sin 2යි θ හදා ගන්න මොකද කරන්න ඕනේ කියලා. හරි. එතකොට යටින් එනවා sin 2යි θ කියලා. හරි. 4 උඩ තියන්න. මෙතනින් එනවා එකයට sin 2යි θ. එකයට sin θ කියලා කියන්නේ cosec θ. එකයට sin 2යි θ කියලා කියන්නේ cosec 2යි θ. right? ඔන්න ඔය විදිහට අපිට right hand side එක පෙන්වන්න පුළුවන්. එහෙනම් ඔන්න මේක බව පෙන්නුවා. තේරුණානේ වැඩේ? right. ඊට පස්සේ කියනවා n9. n9 කියන්නේ මෙන්න මේ ප්‍රතිඵලය භාවිතා කරලා. n9 කිව්ව නිසා මම මේ
පෙන්වපු ප්‍රතිඵලය අංක 1 කියලා ගන්නවා. මෙයාව භාවිතා කරලා මෙයා විසඳන්නලු. මේක පෙන්වන්න නෙමෙයි විසඳන්න. විසඳනවා කියන්නේ මොකද්ද? නොදන්න පදේ අගය හොන එක. නොදන්න පදේ මොකද්ද මේකේ? තීටා. තීටා වලට අගයක් අහන්න. රයිට්. ඒක හදමු. වීඩියෝ නතර කරලා මෙතන යනකල් ටික දාගන්නවා. හරි. ඒතර අපිට දත්තයක් විදිහට භාවිතා කරන්න පුළුවන් එක්කෙනා මම අංක 1 කියලා ගත්තා. A9 කියලා නේ කියන්නේ. එතකොට උඩ අපි පෙන්වපු ප්‍රතිඵලය භාවිතා කරන්න පුළුවන් ඉස්සරහට හදාගෙන යද්දී. රයිට්. දැන් මම මේක හදන්න ගන්නවා. ගාන එකපාරට ලියා ගන්නම්. cot θ බෙදීම 1 දන sin θ. රයිට්. දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක විසඳන්න කියන්නේ. විසඳන්න කියන්නේ θ ගේ අගය හොයන එක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ. θ ගේ අගය හොයන එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට අපි මේ විශාල ඒවා කුඩා කරගන්න එක ලේසි. දැන් අපිට අංක 1න් මේ සෙට් එකම වෙනුවට මේ දෙකම එකයිනේ. මට උනා මේ සෙට් එකම වෙනුවට දාන්න පුළුවන් නේද 4 cosec 2 θ කියලා. මම මෙයාට දානවා 4 cosec 2 θ. 4 cosec 2 θ කියලා දානවා. මොකෙන්ද මක් නිසාදයක් අංක 1න්. හරි. දැන් සුළු කරනවා. මේ 4ට මේ පැත්තෙන් ගෙවනවා 2යි කියලා. මෙතනින් cosec 2 θ එනවා. මෙයාව මං sin cos වලට හරවන්න යන්නේ. මොකද මේ පැත්තෙත් cos නේ තියෙන්නේ. එක වගේ පද වලට ගෙනා ගත්තට පස්සේ ගාන හදාගන්න ලේසි. මෙයාව ලියනවා එකයට sin 2 θ කියලා. මේ පැත්තෙන් එනවා 2යි cos 2 θ කියලා. මෙයා හරස් ගුණ කරනවා. ඒතොර 1 සමානයි 2යි cos 2 θ වාරයක් sin 2 θ කියනවා. පැති දෙක ඔන්න මාරු කරලා ලියමු. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? අපි දන්නවා sin 2 θ ව ලියන්න පුළුවන් 2 sin θ cos θ කියලා නේ. ඒ වගේම sin θ ව ලියන්න පුළුවන් කොහොමද? sin θ ව ලියන්න පුළුවන්. දැන් මෙතන බලන්න මේ රටාව අඳුර ගන්න. මෙතන 2 θ තියෙනවා නම් එයාගේ භාග කෝණ වෙච්ච කට්ටිය තමයි මෙතනට යන්නේ. කියන්නේ මෙයා 2 θ නම් මෙතන θ මෙතන θ විදිහට තමයි යන්නේ. මෙයා දෙකෙන් බෙදිලා එනාගේ තමයි යන්නේ. ඒතර මෙතන θ නම් මේ තැන් වලට මොකක්ද යන්න ඕනේ? එයාගේ භාග වෙච්ච එක නේද? θ බෙදීම 2යි θ බෙදීම 2යි තමයි යන්න ඕනේ. එහෙනම් මේකත් කියන්න මෙතන sin 4යි θ මේ තැන් වලට මොනවද යන්න ඕනේ? මෙයාගේ භාගය 2යි θ. එහෙනම් 2යි sin 2යි θ cos 2 θ කියලා තමයි යන්න ඕනේ. බලන්න මෙතන 4යි θ නම් එයාගේ භාගය වෙච්ච කෙනා තමයි මේ තැන් දෙකකට යන්නේ. මෙතනත් එහෙම තමයි. රටාව අඳුර ගන්න. අවසන් වශයෙන් කිව්වොත් එහෙම sin කොටුවක් තියෙනවා. අපිට මේවා ලියන්න පුළුවන් 2යි sin කොටුව බෙදීම 2 cos කොටුව බෙදීම 2 කියලා ලියන්න පුළුවන්. මෙතන යම් කිසි කෙනෙක්ද ඉන්නේ. එයාගේ හරියටම භාග වෙච්ච කෙනා තමයි මෙතන සහ මෙතන ඉන්නේ. හරි. අන්න එහෙනම් මට කියන්න යම් තැනක 2යි sin θ cos θ හිටියොත් එයා වෙනුවට අපිට දාන්න පුළුවන් මොකද? sin 2 θ කියලා දාන්න පුළුවන්. යම් තැනක 2යි sin 2 θ cos 2 θ හිටියොත් එයා වෙනුවට දාන්න පුළුවන් කවුද? මෙයාව ලියන්න පුළුවන් නේද sin 4යි θ කියලා. පැහැදිලිද? මේ තියෙන්නේ sin 4යි θ මෙහෙම ලියන්න පුළුවන් නම් අනිත් පැත්තට මෙයාව sin 4යි θ කියලා ලියන්න පුළුවන්. රයිට්. දැන් මම මේක පොඩ්ඩක් සුළු කරගන්නවා. තව දුරටත් 1 සමානයි sin 4යි θ. පැති දෙක මාරු කරලා ලියමු. sin 4යි θ සමානයි 1. දැන් ඉතින් සාධාරණ විසඳුම ගන්න විදිහ දන්නව නේද? 1 කියන එක නම් sin ඇසුරෙන් ලියා ගන්නවා. මේ පැත්තේ sin නිසා. sin කීයද 1 වෙන්නේ? sin 90 තමයි 1 වෙන්නේ. ආ රේඩියන් ඇසුරෙන් ලියා ගන්න. 5 බෙදීම 2යි. අපි අංශක වලින් ලියන්නේ නැහැ සාධාරණ විසඳුම ලියන්නේ. දැන් මේ මොකක්ද තියෙන්නේ? sin x සමානයි sin alpha ආකාර එකක් නේද? අපි සාධාරණ විසඳුම් ලියන්න ඉගෙන ගන්නවා මෙහෙම. ඉක්මනට මම මතක් කරන්න. සාධාරණ විසඳුම් ලියදී sin x සමානයි sin alpha ආකාර නම් sin x සමානයි sin alpha ආකාර නම් සාධාරණ විසඳුම් ලියන්න කොහොමද? x සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලයේ වාරයක් alpha. මම ඉක්මනට කියාගෙන යනවා. හරි. cos වල කොහොමද? cos x සමානයි cos alpha ආකාර නම් ඕකේ x සමානයි 2යි n5 ධන හෝ ඍණ alpha කියලා ලියන්න පුළුවන් සාධාරණ විසඳුම්. ඒ වගේම tan වල tan x සමානයි tan x සමානයි tan alpha නම් කොහොමද ලියන්නේ? x සමානයි n5 ධන alpha කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට sin cos tan වල සාධාරණ විසඳුම් ලියන්න පුළුවන්. දැන් අපේ සීන් එක මේකනේ. දැන් අපේ කතාව මේක. මෙතන ආවේ ඔය වගේ එකක්. එතකොට sin x සමානයි sin alpha ආකාර නම් x මේ විදිහට ලියන්න පුළුවන් වගේම
දැන් x වගේ කවුද ඉන්නේ මෙතන 4යි θ. අපි ලියන්න පුළුවන් 4යි θ සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලය භාරයක් මෙතන ඇල්ෆා වගේ ඉන්නේ 5 බෙදීම 2. θ රටනේ අගයක් ඇහුවේ. θ උක්ත කරමු. θ උක්ත කරුවොත් මෙයා 4ෙන් බෙදනවා n5 බෙදීම 4යි. ධන ඍණ 1 n වෙනි බලය භාරයක් 5 බෙදීම 2 තියෙන්නේ. මෙයාත් 4ෙන් බෙදෙන්න බෑ. එතකොට 5 බෙදීම 8ක් වෙනවා. right. ඔගේ 5 බෙදීම 4 දන්නවා 5 බෙදීම 8 දන්නවා. n කියන්නේ මොකද්ද? n කියලා කියන්නේ ධන ධන නිකිල නෙමෙයි. n කියලා කියන්නේ නිකිල. නිකිල කියන්නේ මොනවද? උදාහරණ ගත්තොත් n ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ඔන්න ඕකට තමයි නිකිල කියලා කියන්නේ. ඒතකොට මේ n කියන්නේ කවුද කියවෙන එක ලියවෙන්න ඕනේ. ඒකට ලකුණු දෙද්දි බලනවා ඒක ලියවිලා තියෙන කියලා. හරි. ඔන්න ওই විදිහට 2024 අවුරුද්දේ ඇවිල්ලා තියෙන ත්‍රිකෝණමිතිය කෙටි ප්‍රශ්න විසඳන්න අපිට පුළුවන්. right. ඔයාගේ අදහසයි මේ වීඩියෝ ගැන අදහසයි ඊට පස්සේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තිබ්බනම් මෙන්න මෙතන කොහොමද ආවේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න අදාළ විනාඩිය මෙන්ෂන් කරලා. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවර වෙනවා. අපි ඉස්සරහට ආයේ අලුත් වීඩියෝකින් අලුත් ගානක් කතා කරමු.